ලෝකයේම බලා සිටින්නේ නොසන්සුන් දෑසින්. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් වේග්ගාමඩා ලෙස හඳුන්වන දැවැන්ත යුද බලනිය මේ වන විට ඉරාන මුහුදු සීමාව ආසන්නයට පැමිණ තිබෙනවා. මෙය නිකම්ම නෞකා එකතුවක් නොව ඉරානයේ මුළු ආරක්ෂක පද්ධතියම අඩපණ කළ හැකි මාරාන්තික ආවිගබඩාවක්. අද අපි බලමු මේ බලනියේ ඇති භයානකම තාක්ෂණයන් මොනවාද කියලා. මේ බලනියේ කේන්ද්‍රස්ථානය වන්නේ USS ඒබ්‍රහම් ලින්කන් CVN-72 න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන දැවැන්ත නෞකාවයි. මෙය පාපන්දු පිටි 3කට වඩා දිගින් වැඩි. මෙහි මුළු බර ටොන් ලක්ෂයකට වඩා වැඩි. මේ එකම නෞකාවක පමණක් සෙබළුන් 5000කට අධික පිරිසක් රැඳී සිටිනවා. ඒ අතරට නාවික සෙබළුන්, ගුවන් නියමුවන් සහ විශේෂ ප්‍රහාරක බලකයන් ඇතුළත්. මෙම නෞකාවට වසර 20ක් යනතුරු ඉන්ධන පිරවීමකින් තොරව සාගරයේ ගමන් කළ හැකි. මෙය සැබවින්ම පාවෙන නගරයක්. නෞකාව මත ඇති ගුවන් පතේ මත සිට ඕනෑම මොහොතක ප්‍රහාරයට සූදානම් යානා 90ක් පවතිනවා. F-35 Lightning II මේ වලොව දියුණුම පස්වන පරම්පරාවේ ස්ටීල්ත් යානා. මේවාට ඉරානයේ රේඩාර් පද්ධතිවලට හසු නොවී ඇතුළු වී බෝම්බ හෙළීමේ හැකියාව තිබෙනවා. EA-18 Gibraltar මේවා සතුරු සංනිවේදනය සහ රේඩාර් පද්ධති ජෑම් කරමින් අඩපණ කරන ඉලෙක්ට්‍රොනික යුද යානා. EA-18 සුපර් හෝනට් දරුණු ගුවන් සටන් සඳහා සහ ගොඩබිම් ඉලක්ක විනාශ කිරීමට මේව යොදා ගන්නවා. නියමුවන් රහිත යානා MQ-9 රේපර් වැනි ඩ්‍රෝන යානා මගින් පැය 24 පුරා ඉරානය නිරීක්ෂණය කරන අතර අවශ්‍ය වූ සැනින් මිසයිල් ප්‍රහාර එල්ල කරනවා. ප්‍රධාන නෞකාව වටා ආරක්ෂාවට USS ස්ටුවන්ස් සහ USS මයිකල් මර්ෆි වැනි විනාශක නෞකා ඩෙස්ට්‍රොයර්ස් ගමන් කරනවා. Tomahawk cruise missiles මේ නවල තියෙන සිරස් මිසයිල පද්ධති MLS මගින් එකවර Tomahawk මිසයිල 90කට වඩා මුදා හැරිය හැකියි. මේවාට සැතපුම් දහසක් දුරින් ඇති කුඩා ජනේලයකින් වුවත් ඇතුළු වීමට තරම් නිරර්ධ්‍යතාවයක් තිබෙනවා. ඉරානයෙන් එල්ල විය හැකි බැලිස්ටික් මිසයිල වලට මුහුණ දීමට ඇමරිකාව අතිශය නවීන ආරක්ෂක පවුරක් ඉදිකර තිබෙනවා. THAAD Terminal High Altitude Area Defense මේ ඉතා ඉහළ අහසේදීම ඉරාන මිසයිල හඳුනාගෙන ඒවා පතිත වීමට පෙර විනාශ කර දමනවා. PAC-3 කෙටි දුර මිසයිල සහ සතුරු ඩ්‍රෝන යානා වැළැක්වීමට ඇමරිකානු කඳවුරු වටා මේව ස්ථාපනය කර තිබෙනවා. Aegis Combat System යුද නැවවල ඇති මෙම පද්ධතිය මගින් එකවර සතුරු ඉලක්ක 100කට වඩා නිරීක්ෂණය කර විනාශ කිරීමේ හැකියාව පවතිනවා. නමුත් ඉරානය මේ බලයට මුහුණ දෙන්නේ වෙනස්ම ක්‍රමයකට. ඔවුන්ගේ සබ්මරීන බලකාය සහ පර්සියානු ගල්ෆ් කලාපයේ සැඟවී සිටින කුඩා වේගවත් යාත්‍රා මගින් ඇමරිකානු නැවවලට ස්වෝම් ප්‍රහාර එල්ල කිරීමට ඔවුන් සැරසෙනවා. එසේම ඉරානය සතු භූගත මිසයිල නගර අන්ඩර්ග්‍රවුන්ඩ් මිසයිල් සිටීස් නිසා පළමු ප්‍රහාරයකින් ඔවුන්ව සම්පූර්ණයෙන් පරාජය කිරීම අපහසුයි. ඇමරිකාවේ මෙම වේග්ගාමඩා මෙහෙයුම ඉරානයට එල්ල කළ මාරාන්තික තර්ජනයක්. යුද්ධයක් ඇති වුවහොත් එය මුළු ලෝකයේම බලශක්තිය සහ සාමය උඩු යටිකුරු කරනු ඇති. ඔබ හිතන්නේ ඇමරිකාවේ මේ තාක්ෂණයට ඉරානය පරාජය කළ හැකි වේද? නැත්නම් ඉරානය මැද පෙරදිගදී ඇමරිකාවට ප්‍රබල පාඩමක් උගන්වයිද? ඔබේ අදහස කමෙන්ට් කරන්න.